Hello everyone, welcome back to Life with Kavi. අද මම ඔයාලට ගෙනාවේ අපි අනුරාධපුරේ ගියපු ට්‍රිප් එකේ vlog එකක්. ඇත්තටම මේ ට්‍රිප් එක මම ගොඩක් ආස වෙච්ච ට්‍රිප් එකක්. මොකද මාර නිදහසේ අපි එන්ජොයි කරා, අපි ඇවිද්දා. ඇත්තටම ෂොක්. A few moments later. මේ තියෙන්නේ නම් අපි උදේට කන නවත්තපු තැන. මෙතන නම මට මතක විදිහට කැලේ කඩේ ගම් පහ පැත්තේ තමයි තිබුණේ. ඇත්තටම මෙතන ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ගානටත් වර්ත්. ඒත් පොඩ්ඩක් කන කෙනෙකුට නම් මං හිතනවා පාඩුයි කියලා. මොකද මාට ගොඩක්ම පාඩුයි එතනින් කන එක. හැබැයි කෑම නම් ඇත්තටම රසයි. ඉතින් යනකොට හම්බෙච්ච ලස්සන ක්ලිප්ස් තිබ්බම මට ඔයාලව මතක් කළා මං ඒවත් වීඩියෝ කරගත්තා. මේ ඉන්නේ මයි අම්මයි. ඉතින් මේ වෙලාවේ නම් මං හිතන්නේ මං ෂුට්ටක් නිදාගෙන හැරිලා තමයි ඉන්නේ. You don't have nights like this, or it'll be morning before it ends up kind of don't. Oh my god! Wow! ඉතින් අපි කටේ චූටි චිට්චට් එකක් දාලා ඉවරනකොට මෙන්න මේ ලස්සන තැන හම්බෙලා අපි කොච්චරක් නවත්තන්න කියලා. ඇත්තටම මේ ප්ලේස් එක මාරම කාම් ගයිස්. ඇත්තටම මාර්ම ෂෝක්. මම ඇත්තටම ගොඩක් කළා එතන ඉඳලා ඒ තරම්ම එතන හරිය ලස්සනයි. මෙහෙමයි ඉතින් රස්නේ තමයි යුනඩේ පැත්ත හරි ෂෝක්. ඉතින් එතනත් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ ඉන්නේ අපි තුන්දෙනා. මම ඇත්තටම කියලා කී පාරක් කිව්වද කියලා පහලින් කමෙන්ට් කරන්නකෝ guys. මට ඒක ඇත්තටම කියනවා ආයි කියුණා. ඉතින් මේ තියන්නේ නම් අනුරාධපුරේ මම හිතන්නේ මේ දවස්වල පැත්තට ගොඩක් පායන නිසා වැව්වල ගොඩාක් වතුර නැහැ. ඒත් ඇත්තටම ලස්සනයි. ඉතින් මේ තියෙන අපි ඉඳපු හොටෙල් එකේ පොඩි රූම් ටුවර් එකක්. ගොඩක් ලොකුවට ක්ලිප්ස් ගත්තේ නැහැ. ඔහොම තමයි අපේ රූම් එකේ තිබුණේ. බෙඩ්ස් දෙකක් තිබුණා, වොෂරූම් එකක්, මිරර් එකක්. අපි ගත්තේ AC රූම් එකක්. ඒකේ ෆෑන්ස් AC තිබුණා. මේ ඉන්නේ මම. ඉතින් අපි ළඟට බලමු වොෂරූම් එක කොහොමද කියලා. වොෂරූම් එකත් ඇත්තටම හොඳයි. හොඳම දේ තමයි මිරර්ස් දෙකක් තිබුණා. ඉතින් හැම වෙලෙම මම කරේ ওই මිරර්ස් ටික ගාවට වෙලා මිරර් ෆොටෝස් TikTok කරන එක තමයි. අපි හිතාගෙන ඉනවා ආය අනුරාධපුරේ ට්‍රිප් එකක් යන්න. ඉතින් guys තව ලස්සන පාර්ක්ස්, තව ලස්සන තැන් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. කොපිරයිට් ඉෂුස් නිසා මම මේ ක්ලිප් එකේ සවුන්ඩ්ස් තනින් තන කට් කරලා තමයි තියෙන්නේ. ඔයාලට මේ TikTok එක මගේ TikTok channel එකෙන් බලා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ guys අපි ඉඳපු හොටෙල් එකට පේන view එක. එතෙන්ට චෛත්‍යවල් 4ක් පෙනුණා. ඇත්තටම හැබැයි මම දැක්කේ 3යි. ජේතවනාරාමය, රුවන්වැලි සෑය, සොඳගිරි සෑය තමයි තියෙනවා කියලා කිව්වේ. ඉතින් අර මම දාපු කලින් වීඩියෝ එකේ තියෙන TikTok එක ඔයාලට මගේ TikTok account එකට ගිහලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ගත්ත late lunch එක. ඉතින් එතෙන්දි කිරි පැණි තිබිලා අපි ආසාවට ගත්තා. ඇත්තටම ඒකත් හොඳයි. ඔයාලා කැමතිද කිරි පැණි කන්න? ඊට පස්සේ අපි චූටි නැප් එකක් දාලා නැගිටලා මේ ඉන්නේ රුවන්වැලි සෑය යන්න ලෑස්ති වෙලා. මේ වෙලාවේ මේ වීඩියෝ ක්ලිප්ස් ගත්තට හොඳටම රෂ් එකේ තමයි ඉන්නේ. මොකද අපිට නිින්ද ගිහලා හැරුණේ පරක්කු වෙලානේ. හැමෝම පහළ ලෑස්තිලා අපි එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි මේ ක්ලිප්ස් පොඩ්ඩක් තියෙන්නේ. ඊට පස්සේ පාරේ මල් විකුණනයකින් අපි මල් ගත්තා. එයාලා අපිට ප්‍රී මල් දුන්නා. ඇත්තටම ෂොක්. ඇත්තටම සෑය යනවා නම් ඒ වෙලාව තමයි මං හිතන්නේ හොඳම වෙලාව. අපි ගියේ සන්සෙට් එකත් බලාගෙන ඒ ටයිම් එකටම තමයි. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ vlog එකට කැමති වෙන්න ඇති කියලා. ඔයාලා කැමති තව මොනවා හරි vlogs තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නකෝ. එදා අපි යන වෙලාවේ එහෙම ලොකුවට සනගෙන්දියේ නැහැ. හැබැයි සාපේක්ෂව සනගෙන්දියා ඒ වුණාට අපි නිදහසේ වඳින කරන වැඩ ටික කරගත්තා. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා පව් සිදුවෙන් නැති.
මේ ක්ලිප්ස් වල තියෙන්නේ අපි අපිත් එක්ක ගිය අක්ක කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන කේක් එකක් ගන්න ගිය වෙලාව තමයි. ඉතින් අපි PNS එකෙන් කේක් එකකුත් අරගෙන රෑට කට්ටිය එක පොඩි චිට් චැට් එකක් දාන ගමන් පූල් එකට වෙලා ඉන්නකොට කන්න මොනවා හරි ගන්න කියලා අපි ගියා අනුරාධපුර ටවුන් එකේ තියෙන කාගල්ස් එකට. ඉතින් අපි බලමුකෝ අපි මොනවද ගන්න කියලා. අපි ගන්න හිතාගෙන ගියේ මොනවා හරි චිප්ස් ටිකකුයි. එතකොට මොනවා හරි සබ් ඩ්‍රින්ක්ස් ටිකකුයි. මෙතෙන්දී අපි කැන්ඩල්ස් ගන්නත් ගියා. මොකද කැන්ඩල්ස් ගන්න අපිට අමතකුණා. ඉතින් අපි මේ කැන්ඩල් සෙක්ෂන් එක හොයාගෙන තමයි යන්නේ. ඉතින් අපි අක්කව මිස් කර ෂේප් එකේ කැන්ඩල්ස් උත් හොයාගත්තා. එයාලට චිප්ස් හොයන්න කියලා අපි ආව කැන්ඩල්ස් හොයන්න. ඉතින් මේ තියෙන අපි ගත්තු දේවල්. ඉතින් මේ නම් අපි පූල් එකට යන්න රෙඩි වෙලා තමයි ඉන්නේ. ලොකුවට ක්ලිප්ස් නෑ ගයිස්. ඇත්තටම මේ දේවල් හරි ඉක්මනට වුණා. මට vlogs කරන්නත් වීඩියෝ කරන්න අමතකුණා. ඉතින් මේ තියෙන්නේ ඒ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් අපි හැමෝම පූල් එකට වෙලා ඉඳලා එන්ජොයි කරලා හැමෝම ඩිනර් එකත් අරගෙන නිදාගන්න ගියා. එහෙනම් මම හිතනවා ඔයාලා මගේ මේ vlog එකට කැමති වෙන්නේ නැති කියලා. ඔයාලා මගේ vlog එකට කැමති නම් මගේ channel එක subscribe කරලා like කරලා share කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් මම යනවා bye.